වගේම එතුමනි දැන් වර්තමානයේ පවතින දේශපාලන තත්ත්වයන් සම්බන්ධව වචන කීපයක් කතා කරමු. ඊයේ ඔබතුමන්ලා සම්මත කැබිනට් මණ්ඩලය සම්මත කරන ලද විනිසුරුවන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මේ වන විට රට පුරා බරපතල ආකාරයේ ඒ සම්බන්ධයෙන් විරෝධය එල්ලවීම පවතිනවා. අද දිනේ විශාල විරෝධතාවයක් තියෙනවා. රජය ඊටමත් අත්නෝමතික ආකාරයෙන් මේක කරා කියලා මේකට මහජන මත විමසීමක් අනිවාර්යෙන් අවශ්‍යයි කියලා විද්වතුන් කියනවා. අපි නීතිමය අවශ්‍යතාවයක් තියෙනවා නම් මහජන මත විමසන්න. ඒක මහජන මත විමසන්න ඕනේ. රජය ප්‍රතිපත්තියක් විදියට විශ්වාස කරනවා. වෘත්තිකයන්ගේ ආයු කාලය නැත්නම් වෘත්තිකයන්ගේ වෘත්තීය සේවය ලබා ගන්න කාලය වැඩි විය යුතුයි කියලා. ඉතින් ඒකට සමාන්තරව තමයි අපිට ඕනම ශාස්ත්‍රයක ඕනම වෘත්තියක කාලය වැඩි කරන්න රජයට පුළුවන් චක්‍රලේඛ හරහා. නමුත් අධිකරණ විනිසුරුවන්ගේ කරන්න තමයි මේ ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒක තමයි රජයේ ප්‍රතිපත්ති විදියට ඉස්සරහට යන්නේ. එතකොට මේ පිළිබඳ විවිධ ආකාරයෙන් චෝදනා යෝජනා ආවට අපි සාධනීය යෝජනා සලකා බලන්නත් සාකච්ඡා කරන්නත් සූදානම්. විශේෂයෙන්ම නීතික සංගම් වලින් එන දේවල්. නමුත් මේක අපිට පේනවා ඊට වඩා එහා ගිහිලා දේශපාලනික වශයෙන් අරගෙන තියෙනවා. අර බංකොලොත් විපක්ෂයත් මේක මාතෘකාවක් විදියට අරගෙන තියෙනවා. මම හිතන සදාචාරාත්මක අයිතියක් නැහැ. අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන්න. අධිකරණයේ ස්වාධීනත්වය කෙලසපු අය, අධිකරණයේ අවභාවිතා කරපු අය, අධිකරණ පද්ධතියට බලපෑම් කරපු අය, දූෂිතයන් නීතිය පමුණුවන් නැතුව අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ අකුලපු අයට මම හිතනවා ඒ ගැන කතා කරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ කියලා. නමුත් රජයේ ප්‍රතිපත්තිමේ ජනතාව දීපු මැන්ඩේට් එකක් අපිට තියෙනවා. ජනතාව කිව්වේ ඉක්මනට මේ වින්දිතයන්ට සාධාරණීශ් කරලා දෙන්න, මේ නඩු හබ ටික ඉක්මනට ඉවර කරලා දෙන්න, අධිකරණ පද්ධතියේ ශක්තිය අපි කොච්චර දේවල් අධිකරණ පද්ධතිය ශක්තිමත් කරන්න කියාද කියලා මම හරි අහසයි අහන්නේ චෝදනා කරන අයගෙන් පහුගිය අවුරුද්ද ඇතුළත අධිකරණ පද්ධතිය ශක්තිමත් කරන්න මේ ආණ්ඩුව ගත් එක පිළිබඳ ප්‍රකාශනිකුත් කරලා තමයි චෝදනාව කරන්න ඕනේ. හරි සත්භාවයෙන් කරනවා නම් මොකද අධිකරණ නැති තැන් වලට අධිකරණ හදලා අධිකරණ වලට අවශ්‍ය කරන උපකරණ දීලා අධිකරණ ශාස්ත්‍රයේ හිටපු නිලධාරීන් අඩු පුරප්පාඩු ටික පුරවලා අධිකරණ පරේෂණ කටයුතු වලට සඳහා අවශ්‍ය විශේෂයෙන්ම ඔය මද්ද්‍රව්‍ය සම්බන්ධයේ පරේෂණ කටයුතු වලට හිටපු නිලධාරීන් ප්‍රමාණය නැවත බඳවාගෙන ඒ සඳහා අවශ්‍ය කරන පහසුකම් සපයලා බන්ධනාගාර වලට පහසුකම් සපයලා මේ රජය ඇවිල්ලා අවුරුදු එකමාරක් විදියට මේ නීතිය සාධාරණත්වය ඇති කරන්න ගත්ත සාධනීය දේවලුත් සාකච්ඡා වෙනවා නම් හොඳයි. ඉතින් මේ පිළිබඳ සාකච්ඡා කරන්න දැන් කාලේ අපිට තියෙනවා. කැබිනට් තීරණයක් තියෙනවා. ඊළඟට ව්‍යවස්ථා සංශෝධනය නුදුරේදී ප්‍රකාශයටපත් වෙනවා. ඒක ගැසට් කරාට පස්සේ ඕනම කෙනෙක්ට අධිකරණයට යන්න පුළුවන්. තමන් විරුද්ධ නම් ඒ පිළිබඳ මත ප්‍රකාශ කරන්න පුළුවන්. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ඒක අපි අයින් කරන්න ඒකට අකුල් හෙලන්න සූදානම් නැහැ. මෙතන දැන් මේක යම්කිසි හේතුවක් බවට පත් කරගනිමින් අනිකුත් රාජ්‍ය සේවකනුත් ඔවුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම සඳහා ඉල්ලීම් කරත් කමක් නැහැ. ඒක අපි කැමතියි. ඉතින් ඒක අපේ ප්‍රතිපත්තියක්. ඉතින් දැන් අපි දන්නවා රාජ්‍ය සේවයේ 55 ඉඳලා 60 වුණා. වෛද්‍යවරු 63 වුණා. ඉතින් ඒ වගේ තවත් වෘත්තීන් තියෙනවා රාජ්‍ය සේවය ඇතුලේ. මේ අපි හිතනවා මේ රටේ තියෙන ශ්‍රම හිඟයත් රටේ තියෙන අවශ්‍යතාවයත් මේ රජයේ ගෙනියන ශක්තිමත් රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට යන වැඩපිළිවෙලත් අතරේ තෝරාගත් වෘත්තීන් වල ඒ අවශ්‍යතාවය මත කාලය දීර්ඝ කිරීම ගැන සලකා බලන්න පුළුවන්. මෙතන අධිකරණ ස්වාධීනත්වය රැකෙන්නේ අධිකරණයේ විනිසුරු 8 දෙනෙක් වෙනුවට අඩුයි කියලා. අපිල් කෝට් එකේ නම් විනිසුරු 8 දෙනෙක් අඩුයි. ඒවා පුරවල අධිකරණයේ ස්වාධීනත්වය කරනවා වෙනුවට දැන් රජයට චෝදනා කරන්නේ ඒ පුරප්පාඩු තියාගෙන කීප දෙනෙක්ගේ කාලය දික් කිරීම තමයි අසාධාරණ නෙමෙයි. නෑ මෙහෙම ඇත්තටම අපි ගත්තොත් එහෙම මීට කලින් අධිකරණයට ආයපත් කරන්න විශේෂයෙන්ම ඉහළ අධිකරණ වලට ආයපත් කරන්න ඉස්සර හිටපු ජනාධිපතිවරු අත්නෝමතික විදිහට Tamanට ඕනේ Tamanට එහෙම කියන්නේ තමන්ම යෝජනා කරගෙන ගියා කියලා අපි දන්නවා. නමුත් දැන් අපි ජනාධිපතිතුමා ඇවිල්ලා ප්‍රකාශයක් පැහැදිලිව පාර්ලිමේන්තුවේ කරා. ඒ අදාළ රෙකමෙන්ඩේෂන් එහෙම නැත්නම් ඒ යෝජනා එතුමාට ලබා දෙන්න. ඒ ලබා දුන්නම එතුමාගේ පත් කිරීම කරන්නම් කියලා. එහෙම නැතුව ජනාධිපතිතුමා මේ කැමති අය පත් කරන්න බෑනේ. ඒ නිසා ඒකේ ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ ප්‍රොසෙස් එකේ යනවා. සියලුම අධිකරණ පද්ධතියට හානියක් නොවෙන්නේ යෝජනාවම ජනාධිපතිතුමා ඒ පත් කිරීම ටික කරයි. ඉතින් ඒක නෙමෙයි අධිකරණයේ ස්වාධීනත්වය අපි බලන්න ඕනේ. අධිකරණ තීන්දුව වලට බලපෑම් වෙලාද? හොරු නිදහස් වෙලාද? නඩු විසි වෙලාද? එහෙම නැත්නම් අයුක්ති සහගත ලෙස වරදක් නොකර කෙනෙක් නීතියට පත් වෙලාද කියන අවසාන ප්‍රතිඵල දිහා තමයි අපි අධිකරණයේ ස්වාධීනත්වය බලන්නේ.